ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ එඩින්බරා වල තියෙන. ඉතින් ගයිස් මම දැන් ඉන්නේ වික්ටෝරියා ස්ට්‍රීට් එකේ. ඉතින් වික්ටෝරියා ස්ට්‍රීට් එක කියන්නේ එඩින්බරා වල තියෙන තවත් ලස්සනම තැනක්. මේ තැනට ගොඩාක් අය එනවා බලන්න. ඒක වෙලාවක් කලාවක් නෑ. උදේ බැලුවත්, හවස බැලුවත්, රෑ බැලුවත් මෙතන ගොඩාක් වෙලාවට සෙනග ඉන්නවා. ඉතින් මේකට හේතුව එක දෙයක් තමයි මෙතන තියෙනවා හැරි පොටර් මියුසියම් එකක්. මේ මියුසියම් එක ඇතුලේ හැරි පොටර් කතා වෙන ගොඩාක් දේවල් බලන්න තියෙනවා. ඒකත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දෙපැත්තේ තියෙන ෂොප් ඇත්තටම ගොඩාක් ලස්සන දේවල්. මම ඔයාලට පල්ලෙහාට ගියාට පස්සේ පෙන්නන්නම්. මේ හැම එකක්ම එක එක වර්ණ වලින් තමයි තියෙන්නේ. ඉතින් ඒක ගොඩාක් මේ ස්ට්‍රීට් එකට ලස්සනක් ගේනවා. මම හිතනවා මේ ස්ට්‍රීට් එක තමයි ගොඩාක් වෙලාවට මේ එඩින්බරා වල තියෙන ලස්සනම ස්ට්‍රීට් එක කියලා. ඉතින් අපි පල්ලෙහාට ගිහලා බලමු මේ කියන දේවල් ඇත්තටම ඇත්තද කියලා. ඉතින් මේ දැන් ඉන්නේ මම වික්ටෝරියා ස්ට්‍රීට් එකේ. බලන්න මම කියපු දේවල් ඇත්ත නෙවෙයිද කියලා. මේ තියෙන හැම දෙයක්ම ඇත්තටම ගොඩාක් ලස්සන දේවල්. ඉතින් මං කියපු දේවල් බොරු නෙවෙයි කියලා ඔයාලම දකින්න ඇතිනේ. මේක ඇත්තටම ලස්සන තැනක්.